හායි යාළුවනේ අදත් පේසාලේ බීච් එකේ රවුමක් යන්න හදන්නේ ඔයාලත් එක්ක බලමු අද අපිට මොනවද බීච් එකේ ඇවිදිනකොට අපිට හම්බෙන්නේ කියලා කොයි පැත්තටද යන්නේ මේ පැත්තට යන්නද මේ පැත්තට යන්නද මේ පැත්ත හොඳයි මොකද මේ පැත්තේ ගොඩක් බෙල්ලෝ එක එක මාළු වර්ග එහෙම ඉන්නවා ගොඩට ඇවිල්ලා. හැබැයි මැරිච්ච මාළු හොඳේ. මේ පැත්තට යන්න තීරණය කරේ කළු පාට ගුලියක් වගේ ඈතින් පේනවා. මොනවද තියෙන්නේ කියලා අපි බලාගෙන යමු. මේ දවස්වල මේ බීච් එකේ රැල්ල ගොඩක් සැරයි වෙනදට වැඩිය. නැත්තම් හරි නිස්කලංකව තියෙන බීච් එකක් මේක. මේ පැත්තට නිකන් වාරකම් වගේ රැල්ල වැඩි. ඒකෙ හින්දා එක එක බෙල්ලෝ වර්ග ගොඩාක් මේ දවස්වල ගොඩ ගහලා තියෙනවා. මේ ඔයාලට මම පෙන්වන්න උත්සාහ කරන්නේ එහා පැත්තේ තියෙනවා ටෝලර් යාත්‍රාංගණයක්. පේසාලේ ද්‍රීවරයෝ යන බෝට්ටුව හරියට පේන්නේ නැහැ ඒක සූම් කරාට. කමක් නැහැ යන් අපි ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. අර කළු පාට ගුලියක් වගේ තියෙන එතෙන්ද තමයි මම මේ යන්නේ. මොකද්ද තියෙන්නේ කියලා බලන්න. බලමු මොකද්ද ඒ තියෙන්නේ කියලා. ඊට කලින් මොනවා හරි තියෙනවා වගේ වෙරළේ. වව්. බලන්නකෝ මේ මුකුන්ද කියලා. මුතු බෙල්ලෝ දෙන්නේ. මුතු බෙල්ලෝ හැබැයි මැරිලා වගේ. බරණන් තියෙනවා. ගොඩ ගහලා ඉන්නේ මේ දවස්වලට මුතු බෙල්ලෝ ගොඩ ගහනවා. මුතු බෙල්ලෝ කියන්නේ මුතු තියනවා නම් දන්නේ නැහැ. නමුත් මුතු බෙල්ලෝ කියලා තමයි මේ කට්ටියට කියන්නේ. බලමු කළු පාට එක මොකක්ද කියලා. ඒක නම් පොල් ගෙඩියක්. ඒකට තමයි මං ආවේ මේ පැත්තට. නමුත් මේ දෙක හම්බුණා බලමු ගිහිල්ලා. මේ දෙකේ මොනවද තියෙන්නේ කියලා. හොඳයි යාළුවනේ එහෙනම් අපි ගිහිල්ලා බලමුකෝ. මම ඔයාලට ගිහිල්ලා මෙයාලා මෙව කරලා ඔයාලා පෙන්නන්නම්. ඔය තියෙන්නේ කිසිම දෙයක් නැහැ. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ බලන්න මුහුදේ ඇවිදිනකොට තියෙන දේවල් මම ඔයාලට වීඩියෝ කරලා දානවා. මාව subscribe කරන්න කියලා